You are welcome to English with Guru Galpite YouTube channel. අද පාඩම මූලික වන්නේ ආදරණීය දුවේ පුතේ future perfect tense සහ future perfect continuous tense පිළිබඳවයි. future perfect tense කියන්නේ සිංහලෙන් නම් අනාගත පූර්ණ කාලය. future perfect continuous tense කියලා කියන්නේ අනාගත තත්කාලීන. ආදරණීය දුවේ පුතේ listen to me carefully. මට බොහෝම ප්‍රවේශමෙන් අහුම්කම් දෙන්න. මෙම ව්‍යාකරණය කතුරු කාරකයේ උගන්වන්නට අපහසුයි. මේ නිසාම සියලුම ගුරු මහතුන් මේ ව්‍යාකරණය ඉගැන්වීම කරන්නේ නැහැ. නමුත් මේකේ ෆෝමැට් එක ව්‍යුහය කියලා දෙනවා. මොකද අපට කර්මකාරක ව්‍යාකරණයේදී මෙහි ගොඩනැගිල්ල අපට අවශ්‍ය වෙන නිසා. කොහොමද ගොඩනගන්නේ? සබ්ජෙක්ට් එක දැම්ම, will have දැම්ම, ඊට පස්සේ යෙදුවා past participle. ඔව්, ක්‍රියාපදයේක කෘදන්තය. They will have completed works by the end of years. They will have completed works by the end of years. ඒගොල්ලෝ අවුරුද්දේ අවසානයේදී වැඩ නිම කරලා තිබේවි. ආදරණීය දුවේ පුතේ, අනාගත කාලය සඳහා simple future tense, future continuous tense මම ගන්නවලා තියෙනවා. මේ tenses එක පෙන්වන්න අමාරුයි. මොකද අනාගතයට දැන් දෙකක්ම දීලා තියෙනවා. පූර්ණ වුණ එකක් අපිට පෙන්වන්න බැරි නිසා තමයි මේ කතුරුකාරයේ උගන්වන්න අමාරු. එම නිසා කර්මකාරයේදී මේ උගන්වන බව හොඳට මතක තියාගන්න. අවසාන එක 12 වෙනි එක future perfect continuous tense subject එක දැම්ම, ඊට පස්සේ will have been කියලා යෙදුවා, ක්‍රියාපදයේ ing යොදනවා. The mother will have been cooking for us. අම්මේ අපිට උයමින් ඉඳීවි. කෑම ගන්න එපා, අම්මා උයමින් ඉඳීවි. මේ ව්‍යාකරණ දෙකෙම විශේෂයෙන්ම මෙන්න මේ tenses එක, මෙන්න මේ ව්‍යාකරණය කතෘකාරකයේ උගන්වන්නේ නැහැ. හේතුව උගන්වන්නට අපහසු නිසා. නමුත් මේකේ ව්‍යුහය ගොඩනැගීම හොඳට මතක තියාගන්න අපට පැසිව් වොයිස් වලදී. මම දැනට මේ දුවා පුතාලට කතෘකාරකයේ ඇක්ටිව් වොයිස් 12ම උගන්වලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න. එකම සෙන්ටෙන්ස් එකක්, එකම වාක්‍යයක් ව්‍යාකරණ 12ට ගමන් කරන ආකාරය එතකොට හොඳටම පැහැදිලි වේවි. කතෘකාරකයේ ඇක්ටිව් වොයිස් කොහොමද මේ ග්‍රැමර් තියෙන්නේ කියලා. Please, you better improve your basic knowledge grammar. That is the way. Please subscribe my channel. Bye.